පුතා ඔය ෆෝන් එක ගන්න. අම්මා ඒ විදියට කෑ ගැහුවේ කුස්සියේ ඉඳන්. ඒ වෙද්දි මම හිටියේ ඇඳට වෙලා නිදාගෙන. මොන වදයක්ද මන්දා. මං එහෙම කියාගෙන ඇඳෙන් නැගිට්ටේ බොහොම අමාරුවෙන්. දුරකථන ඇමතුම ලැබී තිබුණේ මගේ මිතුරෙක්ගෙන්. හෙලෝ යසිත්. මං ඒ විදියට දුරකථනයට පිළිතුරු දුන්නා. උඹ අද ගෙදරද ඉන්නේ? මට පොඩ්ඩක් උඹව හම්බ වෙන්න ඕන. යසිත් එහෙම කිව්වේ ටිකක් දෙගිඩියාවෙන් වගේ. ඒ මොකෝ ඒ? මං එහෙම ඇහුවේ මුකුත් හිතා ගන්න බැරි වුණ හින්දා. උඹ පොඩ්ඩක් වරෙන්කෝ. මං එන්න උඹලා ගෙවල් පැත්තට උඹව හම්බ වෙන්න. හරි එහෙනම්. පරිස්සමෙන් වරෙන්කෝ. මං එහෙම කිව්වේ ඔහුගේ කටහඬේ යම් වෙනසක් තේරුණ නිසායි. තවත් විනාඩි 10ක් යන්නත් කලින් යසිත් අපේ නිවසට ආවා. මොකෝ මේ එකපාරටම උඹට මාව හම්බ වෙන්න ඕනුනේ. මං එහෙම ඇහුවේ යසිත් බයික් එකෙන් බහින අතරේ. යසිත් මුකුත් නොකියාම විනාඩි 10ක් විතර යනකම් මගේ දිහා බලාගෙන හිටියා. ඉන්පසු ඔහු හිමින් සැරේ තමන්ගේ හඬ අවදි කරා. උඹට මතකයිනේ බං සඳුන්ව. සඳුන් මැරුණ දවසේ ඉඳන් මට හරියට නිින්ද යන්නෙත් නෑ. යසිත් එහෙම කිව්වේ ටිකක් කනගාටුවෙන් වගේ. මීට සති දෙකකට පමණ පෙර දරුණු රියාන තුරක් නිසා සඳුන් අපි අතරින් සබහටම සමුගත්තා. සඳුන් රාත්‍රී 7ට පමණ බස් නැවතුම් පොළට ගිහිල්ලා තිබුණ යසිත්ව නිවසට ඇරලවීමටයි. ඒ යසිත්ගේ ඉල්ලීමකට අනුවයි. නමුත් බස් නැවතුම් පොළට ළඟා වීමට කලින් ඔහු අනතුරට පත් වී තිබුණා. ඒ නිසාම යසිත් ප්‍රකාශ කරේ මේ අනතුර ඔහු නිසා සිදු වූ බවයි. මං එදා සඳුන්ට කතා කරේ ගෙදර යන්න වාහනයක් තිබ්බේ නැති නිසා. කවුද දන්නේ දෙයියනේ මෙහෙම දෙයක් වෙයි කියලා. මල ගෙදරදී යසිත් එහෙම කිව්වේ හඬා වැටෙමින්. මං ඔබට මල ගෙදරදීත් කිව්වා මේ ඇක්සිඩන්ට් එක උනේ උඹ හින්දා නෙමෙයි. සමහර විට මේක වෙන්නේ නැති සඳුන් ගෙනාපු ආයුෂ. අනික උඹට අනාගතේ පේන්නේ නෑනේ. උඹ දන්නේ නෑනේ මේ ඇක්සිඩන්ට් එකක් වෙනවා කියලා. ඕක ගැන තවත් හිතන එකේ තේරුමක් නෑ. දැන් වෙච්ච දේ වෙලා ඉවරයි. උඹ මෙතන මූණ එල්ලගෙන හිටියා කියලා සඳුන් ආපහු එන්නේ නෑනේ. දැන් ඉතින් කියපන්කෝ උඹ මොකෝ මේ හදිස්සියේ මාව හම්බ වෙන්න ආවේ කියලා. මං එහෙම කිව්වේ කතාව වෙන පැත්තකට හැරවීමේ අරමුණින්. මං දන්නවා මේක මං හිතලා කරපු දෙයක් නෙමෙයි කියලා. ඒ වුණාට එදා මං කතා කරේ නැත්තම් සමහර වෙලට සඳුන් අදටත් ජීවතුන් අතර ඉඳී. මට ඕනේ කොහොම හරි සඳුන්ගෙන් සමාව ඉල්ලන්න. ඒක නෙමෙයි. උඹ දන්නව නේද මලිත්? මලිත් මට කිව්ව මහා අමුතු විදියේ කතාවක්. මලිත් කිව්වා සඳුන්ගේ ආත්මය එයාට ආපහු ගෙන්නන්න පුළුවන් කියලා. යසිත් මගේ කනට කළා එහෙම කිව්වේ රහසින් වගේ. උඹට පිස්සු හැදීගෙන එනවද බං? එහෙම දේවල් කරන්න පුළුවන්ද මේ ලෝකේ? මං එහෙම ඇහුවේ යසිත්ට පිස්සු හැදීගෙන එනවද කියලා හිතා ගන්න බැරුවයි. ඒක නම් මන් දන්නේ නෑ. ඒත් ඌ කියන්නේ නම් උට එහෙම දෙයක් කරන්න පුළුවන් කියලා. මං අහලා තියෙනවා ජීවත් වෙලා හිටිය කාලෙදි මලිත්ගේ සීයා කියන්නේ මේ ගමේ හිටපු දක්ෂම ගුරුන්නාන්සේ කියලා. සමහර විට මලිත් සීයාගෙන් ඉගෙනගත්තු මොනවා හරි දෙයක් වෙන්නේ නැති. කරන ක්‍රමෙන් නම් මට වැඩක් නෑ. මට ඕනේ කොහොම හරි සඳුන්ගෙන් සමාව ගන්න. යසිත් එහෙම කිව්වේ මගේ දිහා බලාගෙන. හරි. දැන් ඉතින් මොකද මගෙන් වෙන්න ඕනේ? මං එහෙම ඇහුවේ කුතුහලයෙන්. උඹට පුළුවන් නම් මාත් එක්ක සඳුන්ගේ සොහන ගාවට යන්න එන්න. යසිත් එහෙම කිව්වේ බොහොම ආයාචනාත්මක ස්වරයකින්. නමුත් මේ අදහසට මගේ නම් ඒ තරම් කැමැත්තක් තිබුණේ නැහැ. දැන් කොහොමද ඔය ආත්මෙ ගෙන්නන්නේ? මං එහෙම ඇහුවේ වෙන අහන්න දෙයක් නැති හින්දායි. ඒක නම් මන් දන්නේ නෑ. ගිහිල්ලම තමයි බලන්න වෙන්නේ. මේ වැඩේට සම්බන්ධ වෙන්න මගේ නම් කිසිම කැමැත්තක් තිබුණේ නැහැ.
ඒ වුණත් යසිත් දිගින් දිගටම කළ ඉල්ලීම නිසා ඒකට එකඟ වෙන්නයි මට සිද්ධ වුණේ. තෑන්ක්ස් බං. උඹ මේ වෙලාවේ මාත් එක්ක ඉන්න එක මට ලොකු හයියක්. තවත් ටික වෙලාවක් කතා කර කර ඉඳලා යසිත් නිවසට යන්න පිටත් වුණා. එදින රාත්‍රී 9ට විතර යසිත් අපේ නිවසට එනවා කියලා මට කියලා තිබුණා. ගෙදර අයටත් යාළුවෙක්ගේ නිවසට යනවා කියලා මං ගමන යන්න සූදානම් වුණා. රාත්‍රී 9 පමණ වෙද්දී යසිත් අපේ නිවසට ඇවිල්ලා හිටියා. මේ මම මුකුත් ගත්තේ නෑ. ඇඳුමක් විතරයි දාගත්තේ. නෑ වෙන මුකුත් ඕන නෑ. ඕන කරන හැම දෙයක්ම මලිත් අරගෙන එනවා කිව්වා. අපිට තියෙන වෙලාවට යන්න විතරයි. යසිත් එහෙම කිව්ව හින්දා මම යතුරු පැදියට ගොඩ වුණේ ගමනාන්තයට ළඟා වීමේ අරමුණින්. තවත් විනාඩි 15කින් පමණ පස්සේ අපි සොහොන් පිටිය අසලට ළඟා වුණා. මේ ප්‍රදේශයේම ජනශූන්‍ය කලාපයක් වුණ නිසා අපේ වැඩේ නිදහසේ කරගන්න පුළුවන් කියලා යසිත් මට කියලා තිබුණා. යසිත්ගේ බලකිරීම නිසා මම මේ ගමනට සහභාගී වුණත් තාමත් මේ කරන දේ ගැන මගේ හිතේ නම් කැමැත්තක් තිබුණේ නැහැ. මේ වගේ දේවල් කරන්න ගිහිල්ලා අන්තිමේදී කොහෙන් නතර වෙයිද කියලා හිතා ගන්න මට බැරි වුණා. නමුත් යසිත්ගේ ඉල්ලීමට පිටුපාන්න පුළුවන් කමක් මට තිබුණේ නැහැ. ඒක නිසාම අකමැත්තෙන් වුණත් ඔවුන්ට උදව් කරන්නයි මම තීරණය කරේ. සොහොන් පිටිය තුල තිබුණේ හරිම අద్භූත නිහඬියාවක්. ඒ නිසාම මගේ හිත තුල තිබුණු නොසන්සුන් ගතියත් මදක් වැඩි වුණා. බොහෝ දෙනෙක් මේ සොහොන් පිටිය තුල සමාදානයේ සැතපෙමිනුයි හිටියේ. අපි මේ හදන්නේ ඔවුන්ගේ නින්දට බාධා කරන්නද කියලා මට හිතුනේ වරක් දෙවරක් නොවේ. අපි මෙතනට ඇවිල්ලා විනාඩි 10ක් විතර ගත වුණත් තාමත් මලිත්ගේ සේයාවක්වත් පේන්න තිබුණේ නැහැ. මලිත් වැඩේ අමතකුණත් දන්නේ. මං යසිත්ගෙන් එහෙම ඇහුවේ බලාගෙන ඉඳලා බැරිම තැනයි. මං නම් හිතන්නේ මං හවසත් මලිත්ට මතක් කරා. මලිත් වෙලාවට එනවා කියලා කිව්වා. මොකක් හරි ප්‍රශ්නයක්ද දන්නේ. යසිත් එහෙම කිව්වේ මදක් කල්පනාකාරීවයි. තවත් විනාඩි 5ක් විතර යද්දි කවුරුන් හෝ අපේ පැත්තට ඇවිදගෙන එනවා කියලා මම දැක්කා. දෙයියනේ මලිත්. අපි හිතුවේ උඹට වැඩේ අමතක වෙලා කියලා. යසිත් එහෙම කිව්වේ මලිත් දැක්ක ගමන් ඔහු ඉන්න පැත්තට දුවගෙන යන ගමන්. මාර වැඩේනේ මට උනේ. මගේ බයික් එක කැඩුනා. ඒකයි වෙලා ගියේ. ඉතින් උඹට තිබ්බනේ මට කෝල් එකක් ගන්න. එහෙම වුණා නම් මං එනවනේ උඹවත් එක් කරගෙන යන්න. යසිත් එහෙම කිව්වේ ටිකක් තරහෙන් වගේ. මගේ ෆෝන් එකේ සල්ලි ඉවර වෙලා මං උඹලා ගෙවල් පැත්තේ ගියා. ඒ වෙද්දි උඹ ගෙදර හිටියේ නෑ. ඒ නිසා මං පයින්ම ආවා. හරි. දැන් යන්කෝ ඇතුළට. මලිත් එහෙම කියලා ඉස්සර වුණා. අපිත් ඔහුගේ පස්සෙන් හිමීට සොහොන් පිටිය ඇතුළට පිවිසුණා. දැඩි අන්ධකාරයේ මැද්දේ උනත් සඳුන්ගේ සොහොන හොයාගන්න අපිට ඒ තරම් අමාරුනේ නැහැ. යසිත් ටිකක් වෙලා යනකන් සොහොන් කොත දිහා බලාගෙන හිටියා. ඒ අතරදී මලිත් සොහොන් කොත වටේට පහන් කිහිපයක් තැම්පත් කරා. සොහොන් කොත වටේට තියපු පහන් හතරම රතු පැහැති නූලකින් ගැට ගහන්නයි ඔහු කටයුතු කළේ. ඉන්පසුව ඒ හැම පහනක්ම දැල්ලපු ඔහු තවත් පහනක් අරගෙන සොහොන් කොත මැදින් තිබ්බා. ඒ පහන තුලට දෙහි ගෙඩියක් දාපු ඔහු අපි දිහාවට හැරුණේ සිනාමුසු මුහුණින්. දැන් හැම දෙයක්ම ලෑස්ති. මලිත් එහෙම කිව්වේ අපි හැමෝටම ඇහෙන විදියට. මේ වෙන දේවල් දිහා මම බලාගෙන හිටියේ මදක් පුදුමයෙන් වගේ. ඔබ ඇත්තටම හිතනවද අපිට පුළුවන් කියලා මරුණ කෙනෙක් එක්ක කතා කරන්න? මං එහෙම ඇහුවේ තවමත් මේ කරන දේ ගැන මගේ නම් කිසිම විශ්වාසයක් තිබුණේ නැති හින්දායි. අපොයෝ මම මේක මීට කලින් 100ත් එක්ක කරලා තියෙනවා. අනිත් එක මේ වැඩේ එච්චර අමාරු නෑ. ඔහු එහෙම කිව්වේ මේ වැඩේ ඒ තරම් බරපතල විදියට සලකන්නේ නැතුවයි. ඉන්න අනතුරුව ඔහු මොනවද අමුතු භාෂාවකින් කියන්න පටන් ගත්තා. විනාඩි කිහිපයක් ඇතුළත මුළු පරිසරයම මට හිතා ගන්න බැරි විදියට වෙනස් වුණා.
අවට තිබුණු ගස්වැල් වේගයෙන් ඒ මේ අත ඇඹරෙන්න පටන් ගත්තේ වර්ෂාවක ලකුණු කියාපාමින්. මං හිතන්නේ වැස්සක් එන්න වගේ යන්නේ. අපි ගියා නම් හරි. මම යසිත්ට විතරක් ඇහෙන විදියට එහෙම කිව්වා. නමුත් ඔහු ඒක ගානකටවත් ගන්නේ නැතුව මලිත් දිහා බලාගෙනයි හිටියේ. මං බලාගෙන ඉද්දිම කොළ පැහැයට තිබුණු දෙහි ගෙඩිය තද රතු පැහැයට හැරුණේ මට හිතා ගන්නවත් බැරි වෙන විදියට. වැඩේ හරි. මං සඳුන්ගේ ආත්මය ආපහු ගෙන්නුවා. දැන් උඹට පුළුවන් කියන්න තියෙන දෙයක් කියන්න. මලිත් එහෙම කිව්වේ එතනින් ටිකක් ඈතට යන ගමන්. ටිකක් වෙලා බලාගෙන ඉඳලා යසිත් සොහොනාසලට ලං වුණා. සඳුන්, ඔබ මං එක්ක තාම තරහයිද? මේ වගේ දෙයක් වෙයි කියලා දන්නව නම් මං කීයටවත් එදා උඹට කතා කරන්නේ නැහැ. උඹ නැතුව අපිට ගොඩක් පාළුයි. යසිත් එහෙම කිව්වේ දැඩි කනගාටුවකින්. ඔහුට නිදහසේ කතා කරගන්න දීලා මමත් ගියේ මලිත් ඉන්න පැත්තට. මලිත්, උඹ හිතනවද ඇත්තටම අපි කියන දේ සඳුන්ට ඇහෙනවා කියලා? මං එහෙම ඇහුවේ තවමත් මේ වෙන දේවල් ගැන විශ්වාස කිරීමට නොහැකි නිසායි. උඹ දැක්කදර දෙහිගෙඩිය රතු පාට වෙනවා. මලිත් එහෙම ඇහුවේ මගෙන්. ඔව් මං දැක්කා. මට හිතාගන්නවත් බැරි වුණා මොකක්ද ඒ උනේ කියලා. ඔය දෙහිගෙඩිය රතු පාටට හැරෙන්නේ අපි කැඳවන ආත්මේ එතනට ආවට පස්සේ. මලිත් එහෙම කිව්වේ හරිම සංසුන් විදියට. ඉතින් දැන් ඔය ගෙන්නන ආත්මේ බැරි වෙලා හරි ආපහු ගියේ නැත්තම් මොකද වෙන්නේ? ඔය ආත්මේ අපේ පස්සෙන් ආවොත්? මං එහෙම ඇහුවේ නිකමට වගේ. ලේසියෙන් එහෙම දෙයක් වෙන්නේ නැහැ. එහෙම දෙයක් වෙන්න හේතුවක් නැහනේ. වෙන්න හේතුවක් නැහැ කිව්වේ එහෙම දෙයක් වෙන්න පුළුවන් කියලාද? මං එහෙම ඇහුවේ ඒ කියපු දේ මට හරියට තේරුනේ නැති හින්දායි. නමුත් මලිත්ට ඒකට උත්තරයක් දෙන්න හම්බ වුණේ නැහැ. ඒකට හේතුව වුණේ යසිත් අපේ ඉන්න පැත්තට ආපු එක. හරිද? උඹ කතා කරලා ඉවරයිද? මලිත් එහෙම ඇහුවේ යසිත්ගෙන්. ඔව්, මං කතා කරලා ඉවරයි. අපි දැන් ආපහු යමු. මලිත් සොහොනාසලට ගිහිල්ලා සියලුම පහන් නිවා දැම්මා. ඒත් සමගම අර දෙහි ගෙඩියත් ආපහු කොළ පැහැයට හැරුණා. මලිත් දෙහි ගෙඩිය දෙකට මැදින් කපලා ඒක ඔහු ගෙනාපු බෑග් එකට දාගත්තා. හරි එහෙනම් වැඩ ටික ඔක්කොම ඉවරයි. අපි දැන් ආපහු යමු. මලිත් එහෙම කියලා ඉස්සර වුණා. තවත් විනාඩි 15ක් විතර යන්න කලින් අපිට යසිත්ගේ නිවසට එන්න පුළුවන් වුණා. මලිත් එතනදී අපිට සමුදීලා පිටව යන්නයි සූදානම් වුණේ. ආපහු ගෙදර යන්න බැරි හින්දා එදින රාත්‍රියේ මම ගත කරේ යසිත්ලාගේ නිවසේ. ඊළඟ දවසේ උදේ පාන්දරින්ම අවදි වෙලා මම නිවසට යන්න පිටත් වුණා. නමුත් ගෙදර ගිහිල්ලා මගේ කාමරයට ගියාට පස්සේ මම පත් වුණේ ලොකු පුදුමයකට. මගේ කාමරේම සම්පූර්ණයෙන්ම අවුල් වෙලයි තිබුණේ. අම්මේ, ඊයේ රෑ මගේ කාමරේ හිටියේ කවුද? මං එහෙම ඇහුවේ මොකද වෙලා තියෙන්නේ කියලා දැනගන්න. ඊයේ රෑ ඔය කාමරේ කවුරුවත් හිටියේ නෑ. ඔය ළමයා ගෙදර හිටියේ නෑනේ. අම්මා එහෙම කිව්වේ ඒ කතාව ඒ තරම් ගානකට ගන්නේ නැතුවයි. එහෙනම් මොකක්ද අර කාමරේට වෙලා තියෙන්නේ? මං එහෙම ඇහුවේ මුකුත් හිතා ගන්න බැරුවයි. කාමරේට ආවට පස්සේ නම් අම්මත්පත් උනේ ලොකු පුදුමයකට. දෙයියනේ, මෙහෙම වෙන්නේ කොහොමද? ඊයේ රෑ මේ කාමරේට කවුරුවත් ආවේ නැහැ. අම්මා එහෙම කිව්වේ මුකුත් හිතා ගන්න බැරුවයි. මට නම් හිතා ගන්න පුළුවන් කවුද මේක කරේ කියලා. මං බලා ගන්නම්කෝ. මං එහෙම කියලා මල්ලිගේ කාමරයට ගියේ මේ වැඩේ කරේ මල්ලිද කියලා දැනගන්න. නමුත් ඔහු දිගින් දිගටම කිව්වේ මගේ කාමරයට ආවෙ නැති බවයි. මල්ලි කතා කරපු විදියෙන් ඔහු කියන්නේ බොරුවක් නෙමෙයි කියලා මට වැටහුණා. නමුත් මට මේ වෙනකනුත් සිද්ධ වුණේ මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. උනේ මොකද්ද කියලා හොයන එක පැත්තක තියලා මම තීරණය කරේ කාමරේ ආපහු අස් කරන්න.
තවත් පැය භාගයක් ඇතුළත මුළු කාමරේම පිළිවෙලට සකස් කරන්න මට පුළුවන් වුණා. දවසේ ඉතුරු කාලය ගත වෙලා ගියේ කිසිම විශේෂ සිදුවීමකින් තොරවයි. එදින රාත්‍රී 10ට විතර මම නිදාගන්න යන්නයි තීරණය කරේ. නමුත් වැඩි වේලාවක් මට ඒ විදියට නිදාගන්න හම්බ වුණේ නැහැ. එක්වරම ඇහුණු යම් හඬක් නිසා මම ගැසිලා නිින්දෙන් අවදි වුණා. විනාඩි 5ක් විතර ගත වෙද්දී ඒ හඬ ඇහෙන්නේ සාලෙන් කියලා මට අවබෝධ වුණා. කවුරු හරි කෙනෙක් බරට අඩි තියමින් ඇවිදිනෝ වගේ හඬකුයි මට ඇහුනේ. ටිකක් වෙලා බලාගෙන හිටියත් ඒ හඬ නම් අවසන් වෙන පාටක් මට පෙනුනේ නැහැ. ඒක නිසාම අකමැත්තෙන් වුණත් ඇඳෙන් නැගිට්ටේ ඒ හඬ මොකද්ද කියලා බැලීමේ අරමුණින්. මම සාලට යනවත් එක්කම ඒ හඬ නැසී ගියා. ඉක්මනින්ම විදුලි පහන් දැල්ලුවත් කිසිවක් දැක ගන්න පුළුවන් උනේ නැහැ. ටිකක් වෙලා ඒ අවට පරීක්ෂා කළා මම ආපහු තීරණය කරේ නිදා ගන්න යන්න කියලා. විදුලි පහන් අක්‍රිය කරනවත් එක්කම ආපහු ඒ හඬ ඇහෙන්න ගත්තේ මාව දැඩි භීතියකට පත් කරමින්. යලිත් ඉක්මනින්ම විදුලි පහන් දැල්ලපු මම ගල් ගැහිලා වගේ බලාගෙන හිටියා. විනාඩි 10ක් විතර බලාගෙන හිටියත් කිසිම හඬක් නම් මට ඇහුනේ නැහැ. ඒක නිසාම මම තීරණය කරේ විදුලි පහන් අක්‍රිය කරලා ආපහු නිදා ගන්න යන්න. නමුත් කාමරේ දොර අසලට ගමන් කරනවත් එක්කම දොර අසලින් එක්වරම කළු පැහැති ඡායාවක් ඉදිරියට ගමන් කරා. ඒ දැකපු දෙයින් නම් මම පත් උනේ දැඩි තිගැස්මකට. වෙච්ච දේ හිතා ගන්න බැරුව මම මොහොතක් ගල් ගැහිලා වගේ ඒ දිහා බලාගෙන හිටියා. ඒ ඡායාව නිවසේ ඉදිරිපස දොර අසලින් නතර වුණා. ඒත් සමගම කුස්සිය පැත්තෙන් කුමක් හෝ යමක් මා හඬින් පුපුරා ගියා. ඒ හඬින් තිගැස්මටපත් වුණ මම මහා හඬින් කෑ ගැහුවේ මොකද්ද වෙන්නේ කියලාවත් හිතා ගන්න බැරුවයි. මගේ කෑ ගැහීමත් බීදුරුව බිඳෙන හඬත් හින්දා ගෙදර හැමෝම මේ වෙද්දි අවදි වෙලා හිටියේ. මොකද්ද පුතේ සද්දේ? අම්මා හැමෙව්වේ සාලට ඇවිල්ලා විදුලි පහන් දල්වන අතරේ. අධික භීතිය නිසාම මට දැනුනේ ක්ලාන්ත ගතියක්. ඒ නිසාම මම ඉක්මනට එතන තිබුණ පුටුවකින් වාඩි වුණා. විනාඩියක් විතර යද්දි මගේ ක්ලාන්ත ගතිය අඩු වුණා. දෙයියනේ මොකද්ද මේ කරගෙන තියෙන්නේ? අම්මා ඒ විදියට කිව්වේ කුස්සියේ ඉඳන්. මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්න මමත් ඉක්මනට කුස්සියට ගියා. කුස්සිය පුරාම වීදුරු කටු තිබුණ හින්දා කුමක් හෝ යමක් බින්දිලා කියලා මට අවබෝධ වුණා. ඕක තමයි මම කියන්නේ රෑ නිදා ගන්න යද්දි කාමරෙන් වතුර බෝතලයක් තියාගන්න කියලා. අනිත් එක කුස්සියට යනම නම් ලයිට් එකක්වත් දාගන්න එපැයි. ඔය ළමයා මොකටද කළුවරේ බඩ ගන්නේ? අම්මා හිතුවේ මේ වීදුරු බෝතලේ බිඳලා තියෙන්නේ මම කියලා. නමුත් මේ වෙලාවේ ඒවට උත්තර දෙන්න තරම් හොඳ මානසික තත්වයක මම හිටියේ නැහැ. ඒ නිසාම මම කාමරයට ගියේ ආපහු නිදා ගන්නවා කියලා හිතාගෙන. නමුත් අධික භීතිය නිසාම උදේ වෙනකම්ම මට නිින්ද ගියේ නැහැ. ඊළඟ දවසේ මම අවදි වෙද්දී වේලාව උදෑසන 8:00ත් පහු වෙලයි තිබුණේ. උදේ ආහාරය අරගෙන අවසන් වෙද්දිම යසිත් අපේ නිවසට ආවා. මොකෝ මේ උදේ පාන්දරින්ම? මං එහෙම ඇහුවේ යසිත් බොහෝ වෙලාවට අපේ නිවසට එන්නේ හවස් යාමේ නිසයි. මාර වැඩේනේ බං ඊයේ උනේ. ඔහු එහෙම කිව්වේ මාවත් එක් කරගෙන එළියට යන ගමන්. ඇයි මොකෝ උනේ? මං එහෙම ඇහුවේ ඔහුගේ මුහුණේ තිබුණු බැරෑරුම් පෙනුම දැකලයි. ඊයේ රෑ මාර රස්නයක් තිබ්බේ. මං නාගෙන එද්දි රෑ 10:00 විතර වෙලා. මං කාමරේට එද්දි කාමරේ දොර මහා අයියෙන් බිත්තියේ වදිනවා. ඒ වෙලාවේ ජනේලයක්වත් ඇරලා නෙමෙයි තිබ්බේ. මහ ලොකු හුළඟක් තිබ්බෙත් නෑ. කොහොම හරි මං දොරට අත තියනවත් එක්කම පැද්දෙන එක නතර වුණා. ඊට පස්සේ මං දොර වහලා දාලා නිදා ගන්න ගියා. ඕක හෙලවෙන්නේ නැත්තේ හුළඟට වෙන්නේ නැති. මං එහෙම කිව්වේ ඒක ඒ තරම් ගානකට ගන්නෙ නැතුවයි. පිස්සුද බං? ඒ වෙලාවෙම හුළඟක් තිබ්බේ නෑ. කොහොම හරි මට ආපහු රෑ 12ට විතර හැරුණා. මං නැගිටිද්දිත් අර දොර ඒ විදියටම බිත්තිය වදිනවා. දෙයියනේ. ඊට පස්සේ මොකෝ වුනේ?
මං එහෙම ඇහුවේ මුකුත් හිතා ගන්න බැරුවයි. මං ඊට පස්සේ ගිහිල්ලා ආපහු ඒ දොර වහලා ලොක් කරා. ඊට පස්සේ තමයි මං ආපහු නිදා ගන්න ගියේ. ඒත් ඊට විනාඩි 5කට පස්සේ අර දොර ආපහු බිත්තිය වදින්න ගත්ත කියන්නකෝ. ඔහු කියපු කතාව මට විශ්වාස කරගන්නත් නොහැකි වුණා. උඹ කියන්නේ ලොක් කරපු දොර ආපහු ඇරුණා කියලාද? ඒක තමයි කියන්නේ. මොකද්ද උනේ කියලා මටත් හිතා ගන්න බැරි වුණා. අන්තිමට මං ආපහු ගිහිල්ලා දොර වහලා ඇඳට එද්දි ඇඳ උඩ හිටියේ කවුද කියලා උඹ දන්නවද? ඔහු මගෙන් එහෙම ඇහුවේ මදක් බිය මුසු කටහඬකින්. මං කොහොමද ඒක දන්නේ? මං එහෙම කිව්වේ මුකුත් හිතා ගන්න බැරුවයි. මගේ ඇඳ උඩ හිටියේ සඳුන්. ඔහු එහෙම කිව්වේ බිය මුසු කටහඬකින්. උඹට පිස්සුද බං? සඳුන් කොහොමද උඹේ ඇඳ උඩ ඉන්නේ? දැන් සඳුන් මැරිලානේ. උඹේ ඔළුව කොහේ හරි වැදුනද? මං එහෙම කිව්වේ ඔහු කියපු දෙයින් දැඩි ලෙස කම්පණයට පත් වෙලයි. ඒක තමයි කියන්නේ. දැකපු දේ නම් මටත් විශ්වාස කරන්න බෑ. ඒ වුණාට ඒ හිටියේ සඳුන්ම තමයි. යසිත් එහෙම කිව්වේ බිම බලාගෙන. සමහර විට උඹ හීනයක් දකින්න නැති. සමහර වෙලාවට හීනෙන් දකින දේවල් නිකන් ඇත්ත වගේ හිතෙනවා. නෑ බං. මං ඒ වෙලේ හිටියේ හොඳ සිහියෙන්. මට ඒක දිවුරන්න පුළුවන්. ඔහු එහෙම කිව්වේ දැඩි විශ්වාසයකින්. එහෙම වෙන්නේ කොහොමද? මං එහෙම ඇහුවේ මේ වෙන කිසි දෙයක් මට නම් විශ්වාස නැති නිසායි. සමහර විට එදා අපි කරපු දේ වැරදුනාත් දන්නේ. යසිත් එහෙම කිව්වේ මගේ බය තව ටිකක් වැඩි කරමින්. මං උඹට කලින්ම කිව්වා ඔය වගේ දේවල් කරන්න යන්න එපා කියලා. මැරිච්ච උන් ආපහු මේ ලෝකෙට ගෙන්න ගත්තට පස්සේ අපිට වෙන්නේ කරදර විතරයි. මං එහෙම කිව්වේ දැඩි කෝපයකින්. මේ වගේ දෙයක් වෙයි කියලා මට හිතුන්නේ නෑ. යසිත් එහෙම කිව්වේ පසුතැවිලි වෙන කටහඬකින්. අනිත් එක අපි දන්නේ නෑනේ ඇත්තටම මොකක්ද උනේ කියලා. උඹ දන්නේ නෑනේ මට වෙච්ච දේ. මං එහෙම කියලා ඊයේ රාත්‍රී මං ලැබපු අත්දැකීම ගැන ඔහුට පැහැදිලි කරා. මං හිතන්නේ හොඳම දේ තමයි මේ ගැන මලිත් එක්ක කතා කරලා බලන එක. මං දැන් යනවා මලිත්ව හම්බ වෙන්න. උඹ පරිස්සමින් ඉන්න. යසිත් එහෙම කියලා මගෙන් සමුගත්තා. එදින රාත්‍රියේ මම නිදාගන්න යද්දි වේලාව රාත්‍රී 11ටත් ආසන්න වෙලයි තිබුණේ. කලින් දවසෙත් හරියට නිදාගත්තේ නැති නිසා වෙන්නේ ඇති ඇඳට වැටුණ ගමම්ම මට නිින්ද ගියා. යලිත් මම අවදි වුණේ කවුරු හරි කෙඳිරි ගාන හඬකින්. හීනෙන් වගේ ඒ හඬ මට ඇහුණත් ඒ ගැන අවධානයක් නොදක්වාම නිදා ගන්නයි මම තීරණය කරේ. නමුත් එක්වරම මම ගැස්සිලා අවදි වුණේ කවුරු හරි මගේ නමින් කොඳුරන හඬක් ඇහුණු නිසායි. දෙතුන් වතාවක්ම කවුරු හරි මගේ නම කියලා මට කතා කරනවා ඇහුණා. ඒ හඬ ඇහුනේ හරියට කෙනෙක් මට රහසින් කතා කරනවා වගේ. ඒ හඬට ඇහුම්කන් නොදී ඉන්න මම තීරණය කරත් වැඩි වේලාවක් මට එහෙම ඉන්න පුළුවන් වුණේ නැහැ. මේ මහරෑ මට කතා කරන්නේ කවුද කියලා දැනගන්න මට ඇති වුණේ ලොකු කුතුහලයක්. හඬක් නොනැගෙන පරිදි මම ඉදිරියට ඇවිදගෙන ගියා. ඒ හඬ එන්නේ නිවසින් පිටත ඉඳන් කියලා මට අවබෝධ වුණේ එවිටයි. ඒ නිසාම හිමින් සීරුවේ දොර ඇරගෙන මම එළියට ගියා. මිදුලට යනවත් එක්කම මම දැක්කේ කවුරු හරි කෙනෙක් මට පිටුපාලා ඉදිරිය බලාගෙන ඉන්න ආකාරය. මීට කලින් ඔහුව දැකලා පුරුදු පාටක් තිබුණත් ඔහු මට පිටුපාලා හිටපු නිසා ඔහුව හරියට අඳුරගන්න මට බැරි වුණා. ඔය කවුද? මං එහෙම ඇහුවේ මදක් උස් හඬින්. නමුත් ඔහු හිටපු විදියටම හිටියේ මං කියන දේ ඇහුනේ නෑ වගේ. කවුද ඔතන ඉන්නේ? මම යලිත් වතාවක් එහෙම ඇහුවේ පෙරටත් වඩා උස් හඬින්. ඒ මොහොතේදී ඔහු එක්වරම මගේ දිහාවට හැරුණා.
ඒ මොහොතේ මම දැක්කේ මගේ ජීවිතයේ දුටු භයානකම දර්ශනයයි. ඒ හිටියේ සඳුන් කියලා අඳුරගන්න මට ගත වුණේ නිමේෂයයි. ඔහුගේ ඇඳුමම රතු පැහැති ලේ වලින් නැහැවිලායි තිබුණේ. මුහුණ පුරාම තිබුණු සීරීම් තුවාල නිසා ඔහුට තිබුණේ හරිම භයංකාර පෙනුමක්. දැකපු දර්ශනයෙන් අධික ලෙස භීතියට පත් වුණ මම උදව් ඉල්ලලා කෑ ගහන්න පටන් ගත්තා. ඒත් එක්කම අවට පරිසරය කළුවර වීගෙන යනවා කියලයි මට දැනුනේ. ඒ මොහොතේ මට සිහිය නැති වෙන්නේ නැති. යලිත් මට සිහියෙද්දි මම හිටියේ මගේ කාමරේ ඇඳ උඩ. අම්මයි තාත්තයි දෙන්නම මගේ ඇඳ ළඟ වාඩි වෙලා හිටියේ. ඔවුන්ගේ මුහුණු වල තිබුණේ බියමුසු බැල්මක්. ලොකු පුතේ මොකද්ද උනේ? ඇයි මේ මහරෑ එළියට ගියේ? තාත්තා එහෙම ඇහුවේ ටිකක් කලබලෙන් වගේ. ඒ මොහොතේ සිද්ධ වෙච්ච කිසිම දෙයක් ඔවුන්ට කියන්න මගේ හිතේ නම් කිසිම කැමැත්තක් තිබුණේ නැහැ. අනේ මන්දා මට මතක නෑ මං එළියට ගියා කියලා. සමහර විට නිින්දෙන් ඇවිදන් ගියත් දන්නේ මං එහෙම කිව්වේ ඇත්ත කියන්න තිබුණ අකමැත්ත නිසායි. ඔය ළමයා කවදාවත් නිින්දෙන් ඇවිදලා නෑනේ. අම්මා එහෙම කිව්වේ තාමත් මුකුත් හිතාගන්න බැරුවයි. ඊළඟ දවසේ උදෑසනින්ම යසිත් මාව හම්බ වෙන්න ආවා. මම මේ වෙච්ච දේ ගැන මලිත් එක්ක කතා කරා. මලිත් නම් කියන්නේ සමහර විට අපි කරපු වැඩේ කොතනින් හරි වරදින් නැති කියලා. මලිත් දන්න ගුරුන්නාන්සේ කෙනෙක් එහා ගමේ ඉන්නවලු. අපි කෝකටත් ගිහිල්ලා යාව හම්බ වෙන එක හොඳයි කියලා තමයි මලිත් නම් කියන්නේ. මලිතුත් එනවා කියලා කිව්වා. උඹත් පුළුවන් නම් වරෙන්. යසිත් එහෙම කිව්වේ ටිකක් බැරෑරුම් විදියටයි. මේ වෙන දේවල් ඒ තරම් හොඳ නෑ කියලා මේ වෙද්දි මටත් වැටහිලායි තිබුණේ. මං එන්නම්. කීයට විතරද යන්නේ? අපි මේ දැන් යන්න කියලා තමයි හදන්නේ. උඹත් එනවනම් එක්කරන් යන්න කියලා මං ආවේ. යසිත් එහෙම කිව්වේ තමන්ගේ යතුරු පැදිය පෙන්වන ගමන්. මට විනාඩියක් දෙන්න. මං ගිහින් ඇඳුමක් දාන් එන්නම්. මං එහෙම කියලා නිවසට ගියේ හැකි ඉක්මනින්ම ලෑස්ති වෙන්න කියලා හිතාගෙන. තවත් පැය භාගයක් වගේ ඇතුළත අපිට ගමනාන්තයට ළඟා වෙන්න පුළුවන් වුණා. අපි එතනට යද්දිත් මලිත් හිටියේ ගුරුන්නාන්සෙත් එක්ක කතාවක. මේ ඔය ළමයා කියපු අනිත් යාළුවෝ දෙන්නද? ගුරුන්නාන්සේ මලිත්ගෙන් එහෙම ඇහුවේ අපි එන බව දැකලයි. ඔව් ගුරුන්නාන්සේ මේ ඒ දෙන්න තමයි. මලිත් එහෙම කිව්වේ අපි දිහා බල්ලා hina වෙන ගමන්. ඔය ළමයි දෙන්නත් ඔතනින් වාඩි වුණා නම්. ගුරුන්නාන්සේ එහෙම කිව්වේ අපි දිහා බලලා hina වෙලා. ඒ අනුව අපිත් එතනින් වාඩි වුණා. එදා සිද්ධ වෙච්ච දේ ගැන මලිත් මට කිව්වා. ගුරුන්නාන්සේ එහෙම කිව්වේ අපි දිහා බලන ගමන්. ඒ වුණත් ඔය ළමයා තනිය මෙතන කතා කරේ මොනවද කියලා මට දැනගන්න ඕන. ඔහු එහෙම කිව්වේ යසිත් දිහා බලලා. ඔය ළමයා නේද ඔය ගෙන්නපු ආත්මයක කතා කරේ? ඔය ළමයාට මතකද එදා මොනවද කතා කරේ කියලා? ඔව් ගුරුන්නාන්සේ මට මතකයි. යසිත් එහෙම කියලා ඔහු එදා කරපු කතාව ගුරුන්නාන්සේට පැහැදිලි කරා. එහෙනම් ඒක තමයි වෙන්නේ නැත්තේ. ගුරුන්නාන්සේ එහෙම කිව්වේ කල්පනාකාරීවයි. ඒ කිව්වේ ගුරුන්නාන්සේ මං එහෙම ඇහුවේ මට මුකුත් වැටහුණේ නැති නිසායි. ඔය ළමයා කියලා තිබුණ නේද ඔය සඳුන් කියන ළමයා නැතුව ගොඩක් පාළුයි කියලා. ඔය වගේ ගෙන්නන ආත්මවලට අපි කවදාවත් ඒ වගේ දේවල් කියන්නේ නැහැ. එහෙම දෙයක් කියන එක නිකන් හරියට ඒගොල්ලන්ට අපේ ලෝකෙට එන්න අවසර දෙනවා වගේ වැඩක්. ඒ නිසා තමයි ඒ ආත්මෙට හිතේ හැටියට අපේ ලෝකෙ සැරිසරන්න අවස්ථාව හම්බ වෙලා තියෙන්නේ. මේ වගේ දේවල් ඔය වගේ ළමයි කරන්න ඕන දේවල් නෙමෙයි. ගොඩක් හොඳට පුහුණු වෙච්ච අය පවා මේ වගේ දේවල් කරන්න ගිහිල්ලා තමන්ගේ ජීවිත නැති කරගෙන තියෙනවා. මලවුන්ගේ ලෝකයක් එක්ක ගනුදෙනු කරන්න ඕන එහෙම නොකරම් බැරි අවස්ථාවලදී විතරයි. නැතුව මේ වගේ පොඩි දේවල් වලට නෙමෙයි. ගුරුන්නාන්සේ එහෙම කිව්වේ මදක් කෝපයෙන්. අපි කරපු වැරද්ද මේ වෙද්දි මට නම් අවබෝධ වෙලයි තිබුණේ. මුල ඉඳන්ම මේ වැඩේට මගේ නම් ඒ තරම් කැමැත්තක් තිබුණේ නැහැ. ගුරුන්නාන්සේ දැන් අපි මොකද්ද මේකට කරන්නේ?
මලිත් එහෙම ඇහුවේ මදක් කල්පනාකාරීවයි. අපි මේ ආත්මය ආපහු එයාගේ ලෝකෙටම යවන්න ඕන. ඔය ළමයි හැමෝම අද සොහොනට එන්න ඕන. ඔය ආත්මෙ ගෙන්නපු තැනදිම තමයි අපිට පුළුවන් ඔය ආත්මය ආපහු යවන්න. ඔය ළමයාට මතකද එදා ඔය ළමයා පාවිච්චි කරපු දෙහිගෙඩිය? ඒ දෙහිගෙඩිය තාම තියෙනවද? ගුරුන්නාන්සේ මැහුවේ මලිත්ගෙන්. "ඔව් ගුරුන්නාන්සේ. ඒක තාමත් මං ගාව ඇති. ඒකත් අරගෙන මෙන්න. මතක තියාගන්න. ඔය ළමයි හැමෝම වෙලාව වෙද්දි ඇවිල්ලා ඉන්න ඕන. කවුරු හරි පරක් වුණොත් මේ වැඩේ කරන්න වෙන්නේ නැහැ." එදින රාත්‍රී 12 වෙද්දි අපි හැමෝම සෝන් පිටියට ඇවිල්ලයි හිටියේ. මලිත් ඔහු ගෙනාපු දෙහිගෙඩිය ගුරුන්නාන්සේට ලබා දුන්නා. ඒ දෙහිගෙඩිය එදා වගේම තද රතු පැහැයටයි තිබුණේ. පුදුමයිනේ. එදා වැඩේ ඉවර වෙද්දි මේ දෙහිගෙඩිය කොළ පාට වුණා. ආපහු කොහොමද මේක රතු පාට වෙලා තියෙන්නේ? මං එහෙම ඇහුවේ මලිත්ගෙන්. ඒකෙන් කියවෙන්නේ මේ බන්ධනය තාම ක්‍රියාත්මකයි කියලා. ඒක පෙන්වන්න තමයි මං ওই දෙහිගෙඩිය අරගෙන එන්න කියලා කිව්වේ. ගුරුන්නාන්සේ එහෙම කිව්වේ තද රතු පැහැති දෙහිගෙඩිය අපිට පෙන්වන ගමන්. තවත් සුළු මොහොතකින් ගුරුන්නාන්සේ මන්ත්‍ර ජප කරන්නයි පටන් ගත්තේ. එදා වගේම පරිසරයේ ස්වභාවය බොහොම කැළඹිලි සහගත වුණා. නමුත් විනාඩි 10කින් විතර ඒ සියල්ලම අවසන් වුණා. ඒත් සමගම වනාන්තරය තුලින් ඇහුනේ කවුරුන් හෝ යටිගිරියෙන් කළ කෑගැසීමක්. ඒ හඬේ තිබුණු බියජනක බව නිසා මගේ ඇඟ බීතියෙන් සලිත වෙලා ගියා. ඒත් සමගම තද රතු පැහැයෙන් තිබුණු දෙහිගෙඩිය ආපහු කොළ පැහැයට හැරුණේ මාව පුදුමයට පත් කරමින්. දැන් ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔය ළමයින්ට පුළුවන් ආපහු බයසක නැතුව ගෙවල් වලට යන්න. මෙතනින් පස්සේ ආත්මෙන් ඔය ළමයින්ට කරදරයක් වෙන එකක් නැහැ. ගුරුන්නාන්සේ එහෙම කිව්වේ කොළ පැහැති දෙහිගෙඩිය අපිට පෙන්වන ගමන්. ඉන් විනාඩි කිහිපයකට පස්සේ මලිත් අපෙන් සමුවරන් පිටව ගියා. මමයි යසිතුයි නිවසට යන්නයි පිටත් උනේ. අනේ මන්දා. මන් නිසා සඳුන්ට මේ ලෝකේ ඉන්නත් බැරි වුණා. දැන් මැරිලත් නිදහසේ ඉන්න නෑ. යසිත් එහෙම කිව්වේ අපි ආපහු නිවසට යන අතරතුරේ. මං උඹට එදත් කිව්වා. ඔය ගැන තවත් හිතන එකේ තේරුමක් නෑ. මේ වෙච්ච කිසිම දෙයකට උඹ වග කියන්න ඕනෙත් නෑ. සඳුන් ගෙනාපු ආයුෂ ඉවර වුණා. ඒ නිසා යාට යන්න වුණා. කතාව එතනින් ඉවරයි. අපි හැමෝටම දවසක යන්න වෙනවා. වෙනස තියෙන්නේ සඳුන්ට ටිකක් කලින් යන්න වුණා. එච්චරයි. උඹ තවත් ඕක ගැන හිතන එකේ තේරුමක් නෑ. ඒකෙන් වෙන්නේ මේ තියෙන ප්‍රශ්න තවත් වැඩි වෙන එක විතරයි. මාත් හිතනවා උඹ හරි කියලා. මම මේ හැම දෙයක්ම අමතක කරන්න උත්සාහ කරන්නම්. යසිත් එහෙම කිව්වේ අදිෂ්ඨානශීලී කටහඬකින්.